2018 ආපු සාමාන්‍ය චලතය සම්බන්ධ ගාන ස්කන්ධයේ සිම්පල් ලෙමු p අංශුවක් එක එකක ස්වභාවික සිම්පල් ලේ සහ ප්‍රත්‍යස්ථාපකාංකයේ ජීව සමාන සෑල්ලු පත්‍ය තන්තු දෙක කෙලවර දෙකට ඇඳ ඇත එක තන්තුවේ නිදහස් කෙලවර ඒ අචල ලක්ෂයකට හා අනිත් තන්තුවේ නිදහස් කෙලවර ඒ සිරස්ස පහලින් 4යි ඒ දුරකින් පිටන පරිදි එයාලා කියනවා b අචල ලක්ෂයකට ඇඳා මේක අතහරිනාලු තන්තු දෙකම නොබුරුල්ල ඒට 5යි ඒ බෙදීම දෙක තුරක් පහලින් අංශුව සමතුලිතව පවතින බව සාධනය කරනවා. හරි. මේක වෙලා සිරස් සාධාරණාර්ථයේ චලතය සම්බන්ධ ගාන. සිරස් චලනාර්ථයේ චලතය සම්බන්ධ ගාන. ඒක මම ගත්තොත් එහෙනම් එයාලා කියන අපිට මේ ලක්ෂයේ හරි. අපි හිතමුකෝ මෙහෙම දැන් යාලා කියන්නේ ස්වභාවික දෙක සිම්පල් ලෙස ප්‍රත්‍යස්ථාපකාංකයේ එන්ජීවිට සමාන සෑල්ලු තන්තු දෙකක් නේ. හරි. මම මේව කරනවා. තන්තු දෙක දැන් යාලා කියන උඩම අක්ෂය සහ පහළම අක්ෂය අතර දුර වෙන්නේ ඒක 4යි. හරි. දැන් ඔය මැද තියෙන අංශුව අපි ඔය විදිහට අල්ලගෙන තන්තු ඇදිලා නැත්නම් මේ ආකාරයෙන් තියෙනවා. දැන් p කියන එක අපි අතින් අල්ලගත්තොත් එහෙම අතින් අල්ලගෙන කවුරු එක අතින් අල්ලගෙන හරි කවුරු අතින් අල්ලගෙන අපිට මේ හරි මැද p කීමේ අල්ලගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ p අංශුව අතහරිනවා. අතහැරියාම එයා අනිවාර්යෙන් පල්ලෙහාට පොඩ්ඩක් යන මොකද එයාගේ බර තියෙනවා. එයාගේ බර නිසා මෙයා මේ උඩ තන්තුව තව ටිකක් ඇදෙනවා. එයාලා කියන්නේ අපිට අන්න ඒ ඇදුනාට පස්සේ ඒට 5යි වෙදීම දෙකක් තුලින් p අංශුව සමතුලිතතාවය පවතින බව පෙන්වන්න දෙන්නේ. උඩ තන්තුව ආගේ දාගන්න t1 කියලා t1 යට ආර්ථිය දාගන්න t එක කියලා. ඊට පස්සේ මේක මම වර්ඩ් එක ලකුණු කරොත් එහෙම ng එන්න මේ දුර මම දාගන්නම් වැඩිපුර ඇදෙන දිග d කියලා. හරි. දැන් මේ ටික ඇවිල්ලා 2යි මේ ටික 2යි එන d. ඔක්කොම තමයි 4යි ඒ. මුළු උසම A ඉඳන් B අක්ෂය දක්වාම උස තමයි 4යි කියලා ඒගොල්ලෝ කියන්නේ. එහෙමනම් අපි මේකේ එක අවස්ථාව මේක දෙක අවස්ථාව මේක තුන අවස්ථාව කියලා අරගෙන ගාන කරගෙන යමු. මුලින් මම ගන්නවා තුන අවස්ථාවට. තුන අවස්ථාව. අපි මුලින්ම දාමු සිම්පල් ලෙම් ස්කන්ධයට පල්ලෙහාට f සමානයි m පල්ලෙහාට. දැම්මොත් mg ඉන්න t1 ධන t2 සමානයි බිඳුව. එතන එනවා t1 ඉන්න t2 සමානයි mg. දැන් දාමු අපි AP කියන තන්තුව t සමානයි lambda x යට l t තන්තුවේ ආපතිය t1 lambda කියන්නේ m ජීවිතතිය කියලා. මේ තන්තුවේ දැන් දිග වෙන්නේ කොච්චරයිද? 2යි එතන d. ස්වභාවික දිග කීයද මේකේ? සිම්පල්. 2යි එතන d වලින් a අඩු කරාම a දන්න d. ඔන්න විතතිය. ස්වභාවික දිග a මේක අංක 2. දැන් දාමු PB තන්තුවට. E සමානයි lambda x යට l කියන්නේ. T2 විතතිය දැන් දිග කීයද මේකේ? මේක දිග ඇවිල්ලා 2යි a ඉන්න d. ස්වභාවික දිග අඩු කරාම මේකෙන් ස්වභාවික දිග අඩු කරාම a ඉන්න d කියනවා. ස්වභාවික දිග කීයද? මේකේ මේක අංක 3.
තුනෙන් දෙකෙන් එකට ආදේශ කරන අපිට මේකේ සිම්පල් d හොයාගන්න පුළුවන්. දෙකෙන් තුනෙන් අපි එකට ආදේශ කරනවා. දෙකෙන් තුනෙන් එකට බලමු. ආදේශ කරොත් එහෙම වෙන්නේ T1 mg වාරයක් කියලා නඩි බෙදීම 2 T2 කියන්නේ බෙදීම නේද සමානයි mg හැම එකෙම mg කැපෙනවා ඒ දන්නදී ඍණ ඒ ඍණ d ඒ හරස් ගුණ කරා මෙතනින් එනවා අපිට 2d ඒ කැපෙනවා සමානයි a d සමානයි a බෙදීම 2යි d සමානයි a බෙදීම දැන් ඊළඟට ඒගොල්ලෝ අහන්නේ a නම්බර එහෙනම් අපි ලියමු අහන්නේ a සිට දුර a සිට දුර සමානයි ඒක 2යි a දන්නදී 2යි a දන්න ඒ බෙදීම කීයද දෙන්නේ 5යි a බෙදීම 2 ඔය තියෙන්නේ a සිට අදාළ දුර හරි ඔන්න අපි එකක් තේරුවා ඊට පස්සේ ඊළඟට ඒගොල්ලෝ කියන අපිට ඊළඟ ප්‍රශ්නය දැන් එයාලා කියන පියාංශුව දැන් AP හි මධ්‍ය අක්ෂර ඔසවා APD මේ ඉඳන් නිශ්චිතතාවයෙන් අතාත්මවල තන්තු දෙකම නොබුරුල් හා AP තන්තුවේ දිගේ x වෙනකොට මෙන්න සාධාරණ සමීකරණයක් ගන්න කියලා එයාලා කියනවා කියන ආයතනයක් හඳගන්න ඕන දැන් සාධාරණ අවස්ථාවක් ගැන කියන්නේ මේක අතාරිනවා කියලා කියන්නේ ඒගොල්ලෝ මෙයා හරි මැදට ගියාන අතාරිනවා අන්න එයිම චලිතයේ සාධාරණ අවස්ථාවක් ගන්න කියලා කියන්නේ අපිට x මයින් ආකාරයත් ඒගොල්ලෝ කියනවා x මයින් කියන්නේ උඩ ඉඳලම එහෙනම් එතන ආතතියවම t1 ඩෑෂ් කියලා ගන්නවා කණේ එකේ t1 කියලා ගත්ත හින්දා මෙතන ගන්න t2 ඩෑෂ් t2 ඩෑෂ් හරි එහෙමනම් අපි දැන් මේ ස්කන්ධය බලනකොට mg නේ හරි එතන අතර අවස්ථාව එහෙනම් අපි අතර අවස්ථාවට සලකලා සමීකරණය දාමු හතර අවස්ථාව හතර අවස්ථාවේදී මුලින්ම සිම්පල් එන්න පල්ලෙහාට f සමානයි 1 කියලා මෙයාට පල්ලෙහාට mg ධන t2 dash ඍණ t1 dash සමානයි mx double dot මේක අංක 4 දැන් දාමු ap තන්තුව ap තන්තුවට p සමානයි lambda x යට l කියන එක දැම්මොත් මට එනවා t 1 dash සමානයි lambda කියන්නේ ng විගතිය ගන්න මෙතන එමය තන්තුවේ දැන් දිග බලන්න කීයද x ස්වභාවික දිග අඩු කරනවා ඒකේ ස්වභාවික දිග a එතකොට x නේ බෙදීම ස්වභාවික දිග මේක අංක 5 p b තන්තුවට t සමානයි lambda x රෙල් දාන්න t කියන්නේ t2 dash සමානයි ng x කියන විදිහට මේකේ දැන් දිග වෙන්නේ ඔක්කොම 4යි ඔය ටික 4යි කියන x
ස්වභාවික දෙක අඩු කරාම 3i ඍණ x. දැන් කියන දේ ස්වභාවික දෙක අඩු කරනවා. හරි. බෙදීම ස්වභාවික දෙක. ඔන්න 6. දැන් 6න් 5න් 4ට ආදේශ කරනවා නම් අපිට අවසාන උත්තරය අරගන්න පුළුවන්. 4 රූපේ අඳගෙන පොඩි ක්‍රියා ගත්තා නම් මේක ආදේශ කරගෙන යන්න අපි 5න් 6න් 4ට mg ධන t2 dash කියන්නේ mg 3i a ඍණ x බෙදීම a ඍණ ng වාරයක් x ඍණ a බෙදීම a සමානයි mx ඩබල් ඩොට්. හරි. මෙතනින් පස්සේ අපිට එනවා මේ කොට සුළු කරගෙන හැම එකෙන්ම mg කියන එක නම් කැපෙනවා නේද? හරි. මෙතනින් එනවා mg කැපුණාම 1 ධන 3i a ඍණ x යට a ඍණ x ඍණ a යට a සමානයි. දැන් මම මෙතන mg එක කැපුවානේ. ඒ නිසා මම මෙතන x ඩබල් ඩොට් බෙදීම g කියලා ලියා ගන්නවා. හරි. දැන් මම මේක කරනවා. පොදු වරේ ගන්නවා ඔක්කොම සිම්පල් දෙයක්. ගන්න එක ලේසි. a ධන 3i a ඍණ x ධන a සමානයි x ඩබල් ඩොට් යට g. මෙතනින් එනවා එකතු කරාම ඔක්කොම 5i ඍණ x යට a වාරයක් g සමානයි x ඩබල් ඩොට් කියලා. ඔතනින් එනවා ඍණ 2x මෙතනින් x ඩබල් ඩොට් සමාන මේ ඍණ දෙක එළියට ඍණ 2g වෙනවා. වාරයක් එතකොට x ඍණ 5i බෙදීම 2ක් වෙනවා. ඔතනින් එනවා අපිට මේක දැන් වෙනනවා සමීකරණය. ඔබට කියන්න ඒගොල්ලෝ කියන්නේ එහෙම තියන්න කියලා. x ඍණ 5i බෙදීම 2 සමානයි බිඳුව. ඔන්න තියෙනවා ඒගොල්ලෝ පෙන්නන්න කියන සමීකරණය. හරි. 5න් 6න් 4න් 4ට ආදේශ කරලා උත්තරය අරගෙන උතනින් පස්සේ නාමික විස්තරය එඩි හොයා ගන්න අවශ්‍යයි. මෙතනින් පස්සේ අපි මේකේ නාමිකත් හොයාගන්න. නාමික x ඩබල් ඩොට් සමානයි බිඳුවක් කරනවා. පැජියට ඒ වාරයක් x න 5i බෙදීම 2 සමානයි බිඳුව. නාමිකය මොකද x සමානයි 5i බෙදීම 2. නාමිකය තියෙන x සමානයි 5i බෙදීම 2 දුරකින්. ඒ කියන්නේ කොතනද? ගානට සමතුලිත වීම තියෙන්නේ. නාමිකය තියෙන ගානට සමතුලිත වීම තියෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. එයාලා කියනවා අපිට කෝණික නියතය මේක සාක්ෂියක් කියලා පෙන්නන්න කියනවා. කෝණික නියතය සහ මේක සාක්ෂියක් කියලා පෙන්න ගන්න අවශ්‍යයි. බලන්න. මම එනවා මෙහෙම දෙයක් කරනවා. x ඩබල් ඩොට් සමාන ඍණ 2c යටේ වාරයක් x න පයි බෙදීම x න පයි බෙදීම 2ට ආදේශයක් දාන්න y කියලා. දෙවරක් ඒ විශේෂ නාමකරණය. දෙවරක් ඒ විශේෂ අවකලනය කරොත් එහෙම x ඩබල් ඩොට් සමානයි y ඩබල් ඩොට්. එහෙනම් y ඩබල් ඩොට් සමානයි ඍණ 2g යට a වාරයක් y. හරි. ඔතනින් එනවා එහෙනම්
phi double dot සමානයි ඍණ මේ වර්ගයයි මෙය ඔමේගා සමානයි වර්ගමූල 2 බෙදීමේ නියතයක් පවතින සලංවර්තී චලිතයකි කියලා ලියාගන්න අවශ්‍යයි. හරි. ඒකත් හරි. සාක්ෂියක් කියලා පෙන්වනවා. දැන් ඊළඟට කියනවා ඒගොල්ලෝ x dot සමාන ඔමේගා වර්ග c වර්ගයේ ඍණ x වර්ගයේ සූත්‍රයේ වාදිතේ මේ චලිතයේ විස්තරය සොයන්න කියලා ඒගොල්ලෝ කියනවා. මේ චලිතයේ විස්තරය. මේ චලිතේ පටන් ගත්තේ මේ වගේ තැනකින්. ඒ පටන් ගන්නකොට එතන ප්‍රවේගයේ අතර බිඳුව. ආරම්භයේදී මේක ප්‍රවේගයේ බිඳුව. එහෙනම් එතන ප්‍රවේගයේ බිඳුවයි නම් ඒක සලකලා අපිට පුළුවන් මේකේ විස්තරය මේ චලිතයේ විස්තරය කියන එක හොයා ගන්න. අපි ඊට පස්සේ බලමු මේකේ කීයද කියලා විස්තරය. මේ චලිතය බලන්න. මෙතන තමයි ප්‍රවේගයේ බිඳුවක් වෙන්නේ. ප්‍රවේගයේ බිඳුවේ කතාවේ. හරි. විස්තරය හොයාගන්න අවශ්‍යයි. එහෙනම් මම දාන්න පුළුවන්. හතර අවස්ථාවටම v වර්ගයේ සමානයි ඔමේගා වර්ගයේ e වර්ග ඍණ x වර්ගය. එයාලගෙන මෙතන c කියලා ගන්නලු. v ප්‍රවේගයේ බිඳුව. ඔමේගා වර්ග කියන්නේ 2 බෙදීම a විස්තරය c වර්ග x කියන්නේ සමීකරණ දාන ස්ථානයේද නාමීනන්තර. දැන් මේකේ නාමයේ තිබුණේ කොතනද? රූපයක් ඇඳගත්තා නම් හොඳයි වගේ. රූපයක් ඇඳගත්තා. බලන්න. මේ තියෙන්නේ යදාළ සමානත්‍ය චාර්ට් එකේ නාමයේ දුරේ වගේ තැනක ප්‍රවේගය මෙතනදී v සමානයි බිඳුව. මෙන්න මෙහෙට කැවිලා ඒ වෙදීම දෙක මෙතන තමයි නාමී කියලා කියන්නේ. එහෙමනම් මෙතන ඒ වෙදීම දෙකේ සම්පූර්ණ වර්ගය එතකොට මෙතන යන විස්තරය සමානයි c ඒ වෙදීම දෙකයි. විස්තරය ඒ වෙදීම දෙකක් කියලා ඔන්න ඒකත් හරි. විස්තරයත් හරි. හරි. ඔතනින් පස්සේ පහ රූපයක් ඇඳගෙන මේක පහ අවස්ථාවටම දැම්මනම් තමයි හොඳ. ඇඳගෙන විස්තරයත් හොයාගත්ත ගමන් හරි. විස්තරය ඊළඟට ඊළඟ ප්‍රශ්නය ඊළඟට ඒගොල්ලෝ පියාංශුව පහත්ම පීඩීම නගා යනකොට PB තන්තුව කපනවලු. පහත්ම පීඩීම කියලා කියන්නේ මොකක්ද? එතන නාමයට ගියාට පස්සේ පල්ලෙහා තව යා සිම්පල් ප්‍රමාණයක් යනවා. හැබැයි එහෙම දෙයක් කරනවා. මෙතන නම් පල්ලෙහා දෙවිදීම දෙකක් යනකොට නාභිදම් පල්ලෙහා තවත් ඒ විදිහම දෙකක් ගියාට අර පහලින් තියෙන තන්තුව බුරුල් වෙනකම් මේ සාචය යන්නේ නැහැ. මොකද හේතුව පල්ලෙහා තියෙන තන්තුවේ ස්වභාවික දෙක වෙන්නේ සිම්පල් එක. මේ ඔක්කොම දෙකයි ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙයාගේ සාචය සිද්ධ වෙන්නේ මේ හරිය මැද පිටිමල පල්ලෙහා ඒ සීමාවක විතර. සිම්පල් ඒ සීමාවක. එහෙනම් මේක තන්තු දෙකම ඇදී පවතින සාක්ෂයක්. හරි. එයාලා කියන එහෙනම් පහදෙනි ළඟා වෙනකොට PB තන්තුව කපනවලු නව චලිතයේදී x සමානයි සිම්පල් a වන විට අංශුව a උච්චතම පීඨිම ළඟා වන බව පෙන්වන්න කියලා ඒගොල්ලෝ කියනවා. එහෙනම් දැන් එතන තියෙන තව සාක්ෂයක් තියෙනවා. බලන්න. පල්ලෙහා පීඩීමට ආවම පස්සේ එයා නිශ්චලයි. පල්ලෙහා පීඩීම කියන්නේ සිම්පල් දෙයක්. ඔය වගේ දෙයක්. හරි. එතකොට
දැන් තියෙන්නේ එක තන්තුවක් විතරයි. උතනින් පස්සේ දැන් මේක අතහැරියොත් මෙයා තවත් සාධාරණ චලනයක ගමන් කරනවා. ඒ සාංශයට අදාළ මෙන්න මේ සාධාරණ දුර අදා ගන්න x කියලා ස්කන්ධයෙන් පල්ලෙහාට mg තන්තුවේ ආකෘතියම අදා ගන්න t කියලා. t මේක හත අවස්ථාව. එහෙනම් අපි මේකට සමීකරණ දාලා ඒකත් සාධාරණවලදී චාර්ජයක් කියලා පෙන්නමු. අපිට ඒක නම් ඒගොල්ලෝ x නයින් ආකාරය ගැන කියන්නේ නැහැ. හරි. බලමු. එතෙන් මම පොඩ්ඩක් අයින් කරනවා. හරි. අරෝලකම් අය අවස්ථාවල simple length 6 මේ අත අවස්ථාව simple length පල්ලෙහාට x සමානයි ma දැම්මොත් mg t සමානයි mx double dot. අපි ගමු අංක අපි අංක දාගෙන අපි විදියට මේකට දාන්න අවශ්‍ය අංකය ඇවිල්ලා අංක 6 ඊට පස්සේ තන්තුර දාන්න t සමානයි lambda x යට l t mgx ඉදිරියට එන්නේ x දාන ඔකේ ස්වභාවික දෙක ඇවිල්ලා මේ ටික ඇවිල්ලා 2යි නේ. ඔකේ දැන් ටික ඇවිල්ලා 2යි දාන x එනස ඇදිල්ල වෙන්නේ 2යි දාන x කියන අඩු කරන්නේ ප්‍රමාණයක් x දාන l. ස්වභාවික දෙක වෙන්නේ මේක අංක 8. ආදේශ කරන්න 8න් 7ට එතකොට mg දින mg වාරයක් x ධන a සමානයි mx double dot. ඔක සුළු කරා නම් හරි. ඔතනින් එනවා m කපන්න g දින gx යට a දැන්ට දින g වෙනවා සමානයි x double dot. x double dot සමානයි දින g බෙදීම a වාරයක් x මෙය ඔමෙගා වර්ග සමානයි g බෙදීම නියතයක් පවතින සලනාර්ථයේ චලනයක තමයි දැන් ඔය සිම්පල් length එක යන්නේ අත අවස්ථාවේදී. හරි. ඒක සලනාර්ථයේ චලනයක්. එයාලා අහන්නේ මේකයි. එයාලා අහන්නේ x සමානයි සිම්පල් a වන විට අංශෝ a උච්චතම ලක්ෂ්‍ය ළඟා වන බව පෙන්වන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. හරි. ඒ කියන්නේ මේක විස්තර කරන්න අවශ්‍යයි. අපි ඒක ඔයමු මේක නිකුත්ට පස්සේ. ඊට පස්සේ අහනවා මේකේ විස්තරය කියන එක. විස්තර මෙහෙමයි. මේක හරියට නිකන් ඇවිල්ලා ඇදලා අතාරින ගානක් වගේ. එතකොට මෙයාගේ අට විස්තරය නිශ්චල දෙකයි. පල්ලෙහාට ගිය ගමන් යටලනවා කැපුවේ. ඊට පස්සේ උඩට එනවා. එහෙනම් මම ගත්තොත් එතකොට මේක අපි නාභියක් නාභිය. නාභිය කියන්නේ x double dot සමානයි බිඳුවක් වෙන තැන. ඒ කියන්නේ ඍණ gx යට a සමානයි b. එතකොට x සමානයි කීයද? බිඳුව. නාභිය තියෙන x සමානයි බිඳුව. හරි. විස්තරය වෙන නාභිය. මේ තියෙන විස්තරයයි. ඒකයි වෙන්නේ සමානයි. එතකොට සිම්පල් ලේබල්. හරි. මෙතන තමයි නාභිය. ඔච්චරයි. ඔදියන්නේ ඊළඟට කියන්නේ ඒගොල්ලෝ p අංශු x සමානයි 2a p අංශු x සමානයි 2a උවිඩ එහි ආරම්භක PDMA සිට පහළ සිම්පල් ලේ දුරක්ද ඒ වලට ඒ බෙදීම දෙක දුරකට චලන වීමට ගන්න ලබන මුළු කාලය මෙන්න මෙච්චරක් බව ඒගොල්ලෝ කියනවා. හරි. p
x p අංශු x සමානයි 2යි. 2යි වූ ආරම්භක පීඨිම විතර පහළට a දුරක්ද ඉහළට a බෙදීම 2 දුරක්ද චලනය වීමට ගන්න කාලය. හරි බලමු. x සමානයි p 2යි කියලා කියන්නේ මෙතන මොකද වැඩි කියලා 2යි. එයා අහලා තියෙන්නේ මෙයා පල්ලෙහාට a දුරක් ගිහිල්ලා උඩට a බෙදීම 2ක් එන්න ගතවන කාලය කීයද කියලා. හරි. අපිට කාලය සමීකරණයකුත් දාන්න වෙයි කියලා මේ බලමු. මම මේ රූපයෙන් මෙන්න මේ ටික අඳ ගන්නවා. කොහොමද ඉන්නේ මේ දින නැති නිසා මේ පැත්තෙන් අඳ ගන්නවා. මේ අහලා තියෙන්නේ හරියටම මේ උඩ a බෙදීම 2ක් වන තැනට එන්න කාලය කියන්නේ මෙන්න මේ ටිකට කාලය තමයි ඒගොල්ලෝ අහලා තියෙන්නේ. ඒකේ උත්තරේ තියෙන්නේ කොහොමද? cos inverse ද? ඒකේ උත්තරේ තියෙන්නේ ඒගොල්ලන්ගේ විදියට බලන්න. හරි. මේක විස්තරය වෙන්නේ සිම්පල් දෙනවා මෙන්න මේ කෝණය ෆයි බෙදීම මේ ටිකේ cos එකෙන් ගත්තොත් භාග බෙදීමේ cos 60. මේ කෝණය අංශක ෆයි බෙදීම 3යි. එහෙනම් මෙන්න මේ ටික ඇවිල්ලා 2යි ෆයි බෙදීම 3ක් වෙනවා. හරි. ඔතනින් අපිට කාලය ගන්න පුළුවන් t සමානයි 2යි ෆයි බෙදීම 3 යට කෝණික නියත. එහෙනම් t සමානයි 2යි ෆයි බෙදීම 3 යට ඔමෙගා උඩ ගියාම ඒ බෙදීම 0 වෙනවා. හරි. එක කාල පරාසයක් හෙව්වා.